ආයිබෝන් කියලා පිළිගන්නවා හැමෝම. අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්නේ ගෙදරක පාද බෙදන්නේ කොහොමද කියලා. අපි හිතමු උදාහරණයක් විදිහට ගෙදරක දිග පැත්තේ පාද බෙදන්නේ කොහොමද? දිග පැත්තේ සම්පූර්ණ දිග අරන් ඒක 15න් බෙදා ගන්නවා. ඒ එන පිළිතුරට අදාළ දිගට සමානව කෝට්ටක් හදා ගන්නවා. මේකට කියනවා අපි පාද මිනුම් දණ්ඩ කියලා. එතකොට මේ පාද මිනුම් දණ්ඩෙන් පළවෙනි පාදේ මොකද්ද? නන්දා. දෙවෙනි පාදයේ බද්දා, තුන්වෙනි පාදයේ ජයා, හතරවෙනි පාදයේ රික්තා, පස්වෙනි පාදයේ පූර්ණා. එතකොට පළවෙනි පාදය හොඳයි, දෙවෙනි එක හොඳ නැහැ. තුන්වෙනි එක හොඳයි, හතරවෙනි එක හොඳ නැහැ, පස්වෙනි එක හොඳයි. දැන් එතකොට පාද පහයි තියෙන්නේ. එතකොට පාද පහෙන් මේ විදිහට මැල්ල ගන්නවා. පළවෙනි එක මයින්නවා. දෙවෙනි එක මයින්නවා. තුන්වෙනි එක මයින්නවා. එතකොට පළවෙනි එක හොඳයි, දෙවෙනි එක හොඳ නැහැ, තුන්වෙනි එක හොඳයි, හතරවෙනි එක හොඳ නැහැ, පස්වෙනි එක හොඳයි. ආපහු පළවෙනි එක හොඳයි. ඒ විදිහට තමයි එන්නේ. මේ හොඳ තැන් වලින් තමයි අත්තිවාරම් බෙදෙන තැන් යොදා ගන්න ඕනේ. ඉතින් මේක හොඳට මතක තියාගන්න ඕන කාරණයක්. නිවාසයක අත්තිවාරම් දානකොට පාද බෙදන්නේ මෙන්න මේ ආකාරයට තමයි.